ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඊටාම ගුණවත් ආහාරයක් වන රටඉඳි ගැන. රටඉඳි යන මැද පෙරදිග රටවල සහ මධ්‍යධරණී රටවල ඉයුම් පියුම් කටයුතු වලදී භාවිතා කරන ප්‍රධාන රසකාරක ද්‍රව්‍යයක්. රටඉඳි ගස්වල පැණි රසැති ඵලයක් වන අතර රටඉඳි වගාව ලෝකයේ පැරණිතම වගාවක් වෙනවා. රටඉඳි ඕවලාකාර හා සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වන අතර ඉදෙන විට දීප්තිමත් කහ පැහැයේ සිට දීප්තිමත් රතු පැහැයට පත්වෙනවා. සෑම රටඉඳි ඵලයක් තුළම එක් බීජයක් අන්තර්ගත වෙනවා. දැනට වෙළඳපොලේ රටඉඳි විශේෂ 400ක් පමණ දැක ගන්න පුළුවන්. රටඉඳි කියන්නේ හැමෝම ආසාවෙන් ආහාරයට ගන්න කැමති පළතුරක්. ලංකාවේ වෙසෙන සියලුම දෙනා පාහේ රටඉඳි ආහාරයට ගෙන ඇති බවට සැකයකින් තොරව කියන්න පුළුවන්. වෙළඳ සැල් වලින් පහසුවෙන් මිලදී ගත හැකි නිසා අපට නිතර ආහාරයට රටඉඳි එකතු කරගන්න පුළුවන්. ලංකාවේ පොළවේ මෙම ශාකය පළ නොවුනත් බටහිර රටවල ඉතා සරුවට මේවා වගා කරන්න පුළුවන්. ඉන්දි වගේ දේශීය පළතුරක් රටඉඳි හා සමාන වෙනවා. පැණි රස බවින් අනූන වූ නිසා රටඉඳි ආහාරයට ගැනීමට අප ඉතා කැමැත්තක් දක්වනවා. රටඉඳි පළතුර රසින් මෙන්ම ගුණින්ද ඉතා ඉහළයි. රෝග රැසකට ඉතා ගුණදායක රටඉඳි ශරීරයේ ඇති බොහෝ රෝගවලට ගුණදායක වෙනවා. රාමසාන් අවසන් වීමත් සමග ප්‍රථමව ආහාරයට ගනු ලබන්නේ රටඉඳි තමයි. ඒ ශරීරයේ ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගැනීම සඳහා. එමගින් ප්‍රතිශක්තිකරණය වඩවන ආහාරයක් වශයෙන් රටඉඳි හඳුනා ගන්න පුළුවන්. රටඉඳි ශරීරයේ බලය ශක්තිය වඩවන අගනා ආහාරයක්. කෙට්ටු බව මට්ටු කරන්න ගුණවත්ම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි කිහිපයක් ගැනීම මගින් පුෂ්ටිමත් බව වැඩි කරගන්න පුළුවන්. මහත් වීමට හොඳම ප්‍රතිකාරකය ලෙස වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ රටඉඳි මදුළු කීපයක් ආහාරයට ගැනීම. එහි ඇති විටමින් වර්ග මහත් වීමට හොඳම ප්‍රතිකාරකයක් හේතුවෙන්. රටඉඳි ඉතා ගුණදායක ආහාරයක්. මෝත්‍රා රෝග සුව කිරීමටද රටඉඳි ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. ශරීරයේ උෂ්ණාධික බව දුරු කිරීමටද මේට හැකියාව ලැබෙනවා. එමගින් ශරීරය සිසිල් කිරීමට රටඉඳි උපකාරී වෙනවා. ස්නායු ශක්තිමත් කිරීමට හා කායික ශක්තිය වර්ධනයටද රටඉඳි උපකාරී වෙනවා. ලිංගික දුර්වලතා මගහැරවීමට ගුණදායකයි. ලිංගික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා ඉතා ගුණදායක කෑමක් ලෙස රටඉඳි හඳුන්වන්න පුළුවන්. රටඉඳිවල ඉතා කුඩා ප්‍රමාණයෙන් මේදය අඩංගු වන නිසා හෘදයට හානිදායක වෙන්නේ නැහැ. දිනකට රටඉඳි කිඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් විටමින් ප්‍රමාණය සපුරා ගන්න පුළුවන්. රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව පාලනය කරන්නත් මේ රටඉඳි යොදා ගන්න බව බොහෝ වෙලාවට සඳහන් වෙනවා. මේ රටඉඳි විවිධ ආකාරයෙන් ආහාරයට එකතු කරගන්න පුළුවන්. විවිධ කෑම වර්ග සමග උදාහරණයක් විදිහට කේක් සහ පුඩින් සමග මෙන්ම කුඩා කොටස් ලෙස පැණි රසැති කෑම වර්ග රටඉඳි ආහාරයට ගන්න පුළුවන්. එමෙන්ම රටඉඳි සැර ලුණු රසැති ආහාර සමගද එක් කරගන්න පුළුවන්. රටඉඳි රසැති පළතුරක් වන අතර ඒවා අපේ ශරීරයට වාසි ගෙන දෙන පෝෂක පදාර්ථ රැසකින් සමන්විතයි. රටඉඳිවල ඉතා ඉහළ ප්‍රමාණයේ යකඩ ප්‍රතිශතයක් අඩංගු වන අතර මීට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, විටමින් B මෙන්ම විටමින් A සහ K වලින් පරිපූර්ණ වෙනවා. තවද වෙනත් ලවණ වර්ග ලෙස තඹ, මැග්නීසියම්, සෙලේනියම් සහ සින්ක් අඩංගු වෙනවා. ඉතුණු රටඉඳිවල 80ක් පමණ ප්‍රමාණයක් චීනි අඩංගු වන අතර රටඉඳිවල ගුණාත්මක භාවය එහි අඩංගු ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් හා සුක්‍රෝස් ප්‍රතිශතය අනුව වෙනස් වෙනවා. මෙහි ඇති සීනි ප්‍රමාණය නිසා රටඉඳි අනුමත ප්‍රමාණය පමණක් ආහාරයට ගැනීමයි සුදුසු වෙන්නේ.
ශරීරයට ඉතා ශක්තිජනක ආහාරයක් විදිහටත් මෙය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මලබද්ධයට ප්‍රතිකාරකයක් විදිහටත් රටෙන්දි යොදා ගනු ලබනවා. රක්තහීනතාවයටත් හොඳම ඖෂධයක් තමයි රටෙන්දි කියලා කියන්නේ. ඒ වගේම තමයි නිරෝගී ගර්භණීත්වයකටත් මෙය උපකාරී වෙනවා. රටෙන්දි ගර්භිණී මවකට කලලයකට අවශ්‍ය පෝෂක පදාර්ථ වලින් සමන්විත වෙනවා. ගර්භණී සමයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන මලබද්ධයටත් රටෙන්දි ඉතාම හොඳයි. මීට අමතරව රටෙන්දි ගර්භාෂ මාංශ පේශී සවිමත් කිරීමට උපකාරී වන අතර ප්‍රසූතිය පහසු කරනවා. ඒ වගේම තමයි බීමතින් පසුව එන අසනීප ගතියත් රටෙන්දි මගින් මග හරවා ගන්න පුළුවන්. හෘද වාහිනී නිරෝගීමත් කිරීමට රටෙන්දි උපකාරී වෙනවා. ඒ වගේම තමයි ආතරයිටිස් වේදනා සඳහාත් රටෙන්දි යොදා ගන්න පුළුවන්. රටෙන්දි මිලදී ගැනීමේදී ඇසුරුම් කර ඇති රටෙන්දි මිලදී ගන්න පුළුවන්. කෑමට පෙර රටෙන්දි හොඳට සෝදා ආහාරයට ගත යුතුයි. නිවැරදි කන්නේ හැදුණු ජල ප්‍රමාණයෙන් වැඩි රටෙන්දි කෑමට ඉතා සුදුසු වෙනවා. රටෙන්දි වල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ගුණාත්මක රටෙන්දි මිලදී ගන්න ඕනි. නැවුම් මෙන්ම ඒකාකාරී වර්ණයක් ඇති රටෙන්දි ගුණාත්මක රටෙන්දි වන අතර ඒවාට සීනි එක් කර තිබේදැයි සැලකිලිමත් විය යුතුයි. රටෙන්දි වල ඇති ඉහළ ෆ්‍රුක්ටෝස් ශරීරයට අහිතකර බැවින් රටෙන්දි අනුමත ප්‍රමාණ වලින් ආහාරයට ගැනීමයි වඩා සුදුසු වෙන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.